ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. චෙක් කෙනෙක් විදිහට කොච්චර පළපුරුද්දක් තියෙනවද කොච්චර කාලයක් යනවද? දැන් මම ඇත්තටම කියනවා අවුරුදු 23ක වගේ පළපුරුද්දක් තියෙනවා. මම කලින් ඩුබායි වල ඉඳලා තමයි මේ ග්‍රෑන්ඩ් හෝටල් සම්බන්ධ වුණේ. දැන් මට කියන්න අවුරුදු 23ක විතර පළපුරුද්දක් තියෙන කෙනෙකුට මේ වගේ වැඩසටහනක් කරන එකේ තියෙන විශේෂත්වය මොකක්ද? ඒකේ වටිනාකමක් තියෙනවද? ඔව් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා. අපිට කිචන් විදිහට අපිට ටයිම් කළමනාකරණය ගැන, වේස්ට් මැනේජ්මන්ට් එක ගැන ගොඩක් දේවල් අපිට මේ අතරින් දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි කලින් සම්බන්ධ වුණා මේ මහත්මයාගේ වැඩසටහනකට. මේ දෙවෙනි පාර තමයි මේ සම්බන්ධ වෙන්නේ. ගොඩක් ලොකු උදාහරණයක් විදිහට අපිට වේස්ට් මැනේජ්මන්ට් එක ගැන ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. මට ඒක පැහැදිලි කරලා කියන්න. වේස්ට් මැනේජ්මන්ට් එක ගැන කියන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩක් දේවල් ආහාර ප්‍රමාණවත් විදිහට අනුකූලව වේස්ට් මැනේජ්මන්ට් අපි සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක හැටියට අපි ගොඩක් වේස්ට් කරන්නේ නැහැ ගොඩක් දේවල්. මේ වැඩසටහන වලින් අපිට ගොඩක් කියලා දෙන්නේ ටයිම් මැනේජ්මන්ට් එක සහ වේස්ට් මැනේජ්මන්ට් එක ගැන ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද ඒ අතරේ අපිට අපේ ස්ටාෆ් එකත් එක්ක ගොඩක් දේවල් වේස්ට් වෙන්නේ නැති විදිහට කරගෙන යන්න ගොඩක් උදව්වක් වෙනවා මේ වැඩසටහන. අඩුවෙන් වෙස්ට් කරනවා. අඩුවෙන් වේස්ටේජ් වෙනවා කියන්නේ. ඒක ප්‍රයෝජනෙ තියෙන්නේ. ප්‍රයෝජනෙ තියෙන්නේ මේ ආයතනයටම තමයි ප්‍රයෝජනෙ ඉන්නේ. මොකද මේ අපිටත් එක්කම ආයතනයට මොකද අපි විසිට් කරන ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ඒකෙන් තවත් ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන් මේකක් තියෙනවා. ඒ කොහොමද පුද්ගලික ජීවිතේ? පුද්ගලික ජීවිතේට අපිට ගොඩක් දේවල් වෙන අපිට ගෙදර ඉඳන් පටන් ගත්තාම අපි වේස්ට් කරනවා කියන්නේ අපි සල්ලි වේස්ට් කරනවා කියන එක තමයි. මුදල් වේස්ට් කරනවා කියන එක තමයි. ඒ අතරේ අපි ඉතිරිව අපිට ඒ ඉතිරිය තමයි අපිට මෙතනින් ගොඩක් දුරට කියලා දෙන්නේ. ඉතින් අපි එහෙමනම් තවත් වැඩසටහනකින් හමු වෙමු. ආයිබෝවන්.